බෝධීන් වහන්සේගේ මළුව සුද්ධ කිරීමේ, බෝපත් ඉවත් කිරීමේ පුණ්‍ය විපාක 20ක් තියෙනවා. ඒ එකක් තමයි සම මෘදු වෙනවා, මොලොක් වෙනවා, සිනිඳු වෙනවා, සියුම් වෙනවා, සියුමැලි වෙනවා. ඒ බෝධීන් වහන්සේගේ බෝමළුවේ මේ බෝපත් ඉවත් කිරීමේ පින සිනිඳු ලස්සන හමක් ලැබෙනවා. ඊළඟට ඇඟ කිලිටි වෙන්නේ නැහැ. දැන් ඔය සමහර අයක බලන්න ඇඳුම් එහෙම තප්පරේට කිලිටි වෙනවනේ. කිලිටි වෙන්නේ නැහැ. දාඩියෙන් ශරීරේ කිලිටි වෙලා ගන්ධස්සාරේ ගහන්නේ නැහැ බෝමළු සුද්ධ කරපු පින්බලයේ තියෙනවනම්. ඊළඟට මේ චර්ම රෝග හැදෙන්නේ නැහැ. කුෂ්ඨ, ගඩු, කැසිලි, තල කැලල්, පිළිකා, දද ඒ වගේ ඒවා හැදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පින්බලයේ තියෙන තාක්කල් ශාරීරික රෝග, මානසික පීඩා, ඔය මානසික පීඩා ආතති, ඔයාලා ඒවට කියන්නේ ස්ට්‍රෙස් කියලා. ඒ වගේ මොන හරි තියෙනවා නම් ඔය වගේ මොන හරි જાතිය බෝධීන් වහන්සේලාට දවස් 7ක් එක දිගට උපස්ථාන කරන්න, බෝමළු සුද්ධ කරන්න, වල් ගලවන්න, බෝපත් ඉවත් කරන්න වැටුනේ වගේ. ඉතින් ඒ වගේ පින් කරලා දවස් 7ක් විතර එක දිගට කරනකොට එහෙම මේ හිත සංසිඳෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ළඟට ප්‍රශ්න කියාගෙන ආපු අයට විසඳුම් පිණිස මේවා බල්ලා අපි ඒවට යොමු කරලා තියෙනවා. හරියටම හරි. එක ළමයෙක්ගේ මූණේ ගොඩාක් දද දාලා මම ඒ යොමු කළ ඒ ළමයා බෝධි අතු ගන්න දවස් 4ක් බෝමළු එක දිගට වත් කරනකොට ඒ මූණේ දද නැති වෙලා ගියා. ඊට පස්සේ එක ළමයෙක්ගේ ඇඟේ කුෂ්ඨයක් දාලා පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ යොමු කළා තිබ්බා සෑයට සුවඳ පැන් ඉහලා අතුපතු ගන්න. දවස් 5න් කුෂ්ඨේ නැති වෙලා තිබුණා. මේ වගේ විපාක තියෙනවා. ඊට පස්සේ හතුරෝ ඇති වෙන්නේ, භෝග සම්පත් වලට හානි වෙන්නේ, ගිනි රජ සොර දිය බිය ඒ වගේ දේවල් ඇති වෙන්නේ, දැසිදස්සන්ගෙන් පරිවාරජනයාගෙන් හිතට කරදර වෙන්නේ නැහැ. ඊළඟට එයාට කවුරුත් ඉරිසියා කරන්නේ, ඊළඟට එයාට දීර්ඝායුෂ ලැබෙනවා, භෝග යස කීර්තිය පැතිරෙනවා. ඊළඟට බය ඇති වෙන්නේ, අමනුෂ්‍යයන්ගෙන් හානි වෙන්නේ නැහැ. බෝධින් වහන්සේලාට උපස්ථාන කරන අය, ඒකයි ඔය අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අය එක දිගට මාස 3ක් විතර බෝධින් වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. එතකොට නැති වෙලා යනවා ඒක. ඊළඟට නිවන කාර්ය වෙලා තිනවා. ඒ වගේම දෙවියන් අතර උපදින්න උපකාරී